සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න සුපුරුදු විදිහට අදත් vlog එකක් කරගෙන ආවා. ඉතින් මේ තියෙන්නේ අපි මේ පරපුරට ඇවිදින කිප් එකේ vlog එක. ඉතින් බලමු අද දවස් අපේ කොහොමද ගත වෙන්නේ කියලා. ඉතින් වලට පේනවා වගේ අපි උදේ පාන්දර කාලා ආපු නැති නිසා අපි හිතුවා උදේම කාලා යන්න. ඉතින් මේ වීඩියෝ එක ටිකක් ස්පීඩ් කරලා දැම්මා. මොකද නැත්නම් vlog එක බෝරින් යන හින්දා. ඉතින් අපි ආවේ පාහියංගල පන්සලට. මුලින්ම මල් පහන් නුගුරු අරගෙන අපි ගියා උඩට. මේ පන්සල ගොඩක් උඩන් නගින්න තියෙනවා. ඉතින් බලන්නකෝ vlog එක ඉස්සරහට සෑහෙන ගොඩක් උඩට නගින්න තියෙනවා. ඉතින් හරිම අමාරුයි. ඉතින් පන්සල ලස්සනයි. මේක නිකන් ඓතිහාසික පන්සලක්. මේක පුරාවස්තු කැණීම් කරන ස්ථානය වගේ දේවල් තියෙනවා. ඉතින් පුළුවන් ඔයාලට vlog එක ඉස්සරහට ඒ දේවල් බලන්න. ඉතින් එහෙනම් බලමු අද vlog එක කොහොමද කියලා. උඩට නගින්නද කොහෙද තියෙන්නේ පන්සල? මම ඇවිල්ලා හති අන්න නගින්න තියෙනවා පන්සලේ යටද. Aku udah ini ya. Kita ibu silari ke apa memang? Alah itu kagu kan orang yang baju. Ada balik lagi dengan kita. Betul. Nagi. Kiyupu gale dong. Anjir ini. Amma. Udah. Berat kan jero lagi. Hitan ba? Itu tuh di. Oh my god.
පන්සල නගින්න. මේක ගල්ලි පන්සල ආහියන් ගල මේක Oh my god. මට පුළුවන් හොඳ ගනම් මට. පරි තව පඩි ගොඩක් තියෙනවා ළමයි. හැරෙන්න අමාරුයි. මෙයා ඉඳලා මාව පන්සල් එක්කන් ආවා. වෙනවනේ. එක්කන් ආවා පන්සල්. නගින්න තියෙන ඉවරක් නැහැ. ඒ පන්සලේ. ඉවරයක් නැද්දට? රත්නපුරේ ගෙවල්දී කල් ටික නැග්ගන්නද හති. ඔව් අර. මේ බලන්න නගින්න තියෙන ටික. හෝ. යා. තව ඒ වගේ තියෙනවා. නගින්න ගොඩක්. අපි උඩට ආව ළමයි. දාඩියයිද? ඉතින් ඔයාලා දැක්කා වගේ මේ පන්සල පාහියංගල පන්සල තමයි අපි ආවේ. ගොඩක් ටිකක් උඩ නගින්න තියෙනවා. ඉතින් දඩිය දාගෙන අත්දාගෙන තමයි නගින්න ඕනේ. ඉතින් ඔහොම තමයි අපි පාහියංගල පන්සලට ආවේ. හරිම ලස්සන තැනක්. ඉතින් ඔයාලා ගිහිල්ලා නැත්තම් ගිහිල්ලා බලන්න. ගල් දෙනක් අතර තමයි තියෙන්නේ. ඉතින් ඉස්සරහට බලන්න පුළුවන් කැනීම් කරන ගමන් මම හිතන්නේ තියෙන්නේ. ඉතින් කැනීම් කරන ඉස්සරහින් මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඉතින් ඔයාලට බලන්න පුළුවන්. ගිහලා නැති අය ගිහලා බලන්න. ඔහොම තමයි පොයට පාහියංගල ගියේ. එතන තියෙන්නේ උඩ වස්තුව. කැනීම් කරන ස්ථානය අදගත් නේද? පුරාවස්තු කැනීම් කරන ස්ථානයක් නේද? මේක පුරාවස්තු කැනීම් කරන ස්ථානයක් අදගත් ළමයි. දන්නේ හරියටම. ඒ ගල්ගෙන් ඉවරනවා කියලා කියන්නේ.
උඩ වටේ ගිහින් බලමු මෙහි යන්න බෑද? අකුල හිරේන. තනිකර ගලක් ළමයි තියෙන්නේ. මේක නිකන් ආරම්භනේ. පරණ තිබ්බ ගල් ගුහාවක් වගේ නේ. නම තමයි පාහියන්කද. Model garden lamai. Api gihing tanya ada apa? Jika විදියට පායංගල ගිහිල්ලා ආයෙ ගෙදර එන්න පිටත් වුණා. මොකද අපි එහෙදි පොඩ්ඩක් හවස් වුණා. ඒක නිසා ඉතින් අපි එන අතරමඟ අපිට මේ කටුකොල් එන්න ඕනේ. කටුකොල් කෙල්ලක් හම්බුණා. ඉතින් ඒක ලස්සනයි කියලා හිතුනේ ඉඳලා ඔයාලටත් පෙන්නන්න මම මේක පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඉතින් මොන විදියට තමයි අපි පොය දවසක් ගත කරන්නේ. ගත කරගෙන පැවිදින්න ගියා. අපි රවුමක් දාන්න ගියා. මොකද අපි දැනට ඉන්නවා නිසා. ඉතින් අපි හිතුවා රවුමක් දාන්න යන්න. ඒක නිසා පන්සලට ගිහින් කාලා බීලා ඇවිල්ලා ආවා. ඉතින් ඔහොම තමයි අපේ දවසේ දාගත උනේ. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක මම මෙතනින් එන්ඩ් කරනවා. ඉතින් වීඩියෝ එක බලපු හැමෝටම thank you. හැමදාම වගේ මගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් all දාලා like කරලා comment කරලා share කරලා පොඩි support එකක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ඉතින් අලුත් vlog එකකින් ආයෙත් එන්නම්. මොන සතුටින් පරිස්සමෙන් ඉන්න. bye bye.